හැලෝ කොහමද? ඉතින් හැමෝම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට මම පිළිගන්නවා. ඉතින් අද මම කරන්න හදන වීඩියෝ එකත් මතක තියාගන්න සේව් කරගන්න. ඒ වගේම මුලින් ඉඳන් අගට බලන්න අමතක කරන්න එපා. මොකද ඔයා ලස්සන වෙන්න කැමති කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වෙනවා. අද මම කියලා දෙන්න හදන්නේ මේ magic golden milk පානය කොහොමද හදාගන්නේ කියලා. මේ දවස්වල හැමෝම මේ ගැන ටිකක් උනන්දුයි. ඉතින් උනන්දු හින්දාම මට හිතුණා මේ ගැන කතා කරන්න ඕන කියලා. ඉතින් සති 3මාරක් වගේ වෙන්න මම දැන් මේ golden milk එක පාවිච්චි කරනවා. ඉතින් හොඳ රිසල්ට් එකක් තියෙන හින්දාම මට හිතුණා මේ ගැන ඔයගොල්ලන්ට කියන්න ඕනේ සහ ඔයගොල්ලෝ එක මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගට බලන්න අමතක කරන්න එපා. අපේ රටේ මේක මේ පානය ගැන මේ ටිකක් අඩුවෙන් කතා කරාට ඉන්දියාව වගේ රටක කාන්තාවන් දිනපතාම පාවිච්චි කරන ඉතාමත්ම ජනප්‍රිය ඩ්‍රින්ක් එකක් තමයි මේ golden milk drink එක කියලා කියන්නේ. මේ golden milk එක හදාගන්න අපිට අවශ්‍ය කරන්නේ අමුද්‍රව්‍ය අඩු ප්‍රමාණයක්. හරිද? ඒකත් හොයාගන්න පුළුවන් දේවල් ටිකක්. ඒක හින්දා හරිම ලේසියෙන් මේක කරන්න පුළුවන්. මොනවද ඕනේ කරන්න කියලා මම එහෙනම් කියන්නද? සාමාන්‍යයෙන් magic golden milk කියලා කොහොම ඔයගොල්ලෝ දන්නවා අපිට කිරි ඕනනේ මේකට පාවිච්චි කරන්න පුළුවන් එලකිරි. හැබැයි එලකිරි අපිට හොයාගන්න අමාරුයිනේ. ඒ වෙනුවට fresh milk පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සමහර අය කැමති එලකිරි වලට, සමහර අය කැමති soya milk වලට ප්‍රශ්නයක් නැහැ. ඒ ඕන දෙයක් කිරි එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම මගේ වීඩියෝ එකේ පාවිච්චි කරේ fresh milk. ඉස්සරහදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක. ඒත් එක්කම කහ කුඩු ටිකක් ඕනේ. අපි උයන්න පාවිච්චි කරන පිරිසුදු කහ කුඩු හැඳි දෙකක් විතර තමයි ඕන කරන්නේ. ඒත් එක්කම ගම්බිරිස් කුඩු පිංචක් අපිට ඕන පොඩ්ඩක් තමයි ඕන කරන්නේ. ඒ වගේම අපිට ඕන කරනවා මේතෙන්දී කුරුදු කුඩු එහෙම නැත්නම් කුරුදු කැබලි දෙක තුනක් ඕනේ. මේ පැණි ඕන කරනවා. ඒ වගේම තමන් කැමති නම් තමන්ට පුළුවන් කේසර එහෙම නැත්නම් කුංකුම ටිකක් මේකට එකතු කරන්න රේණු දෙක තුනක්. හැබැයි අපේ රටේ එහෙම හොඳ කුංකුම හොඳ ඒවා හොයාගන්න හරි අමාරුයි. ගොඩක් වෙලාවට ෆේක් කුංකුම තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. හැබැයි හොඳ කුංකුම ළඟ තියෙනවා නම් ඔයාලට පුළුවන් රේණු දෙකක් විතර මේකට පාවිච්චි කරන්න. ඒ වගේම ඉඟුරු කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඕනේ කරන්නේ. ඔය දේවල් ටික පාවිච්චි කරලා ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න, ඔයාගේ රෝස් අපුව වැඩි කරගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් magic golden milk එක හදන විදිහ තමයි මම මේ ඔයගොල්ලන්ට කියන්න හදන්නේ. බලමු. අපිට මේ golden milk එක හදාගන්න ඕන කරන දේවල් ටික තමයි මේ තියෙන්නේ. මම කලින් කිව්වනේ මම මෙතනදි පාවිච්චි කරන්නේ අඹේවල brand එකෙන් fresh milk එක packets දෙකක් මම ගත්තා. මොකද හේතුව දෙන්නෙක්ට සෑහෙන තමයි අද මම මේ golden drink එක හදන්නේ. ඒත් එක්කම පිරිසිදු කහ මම මෙතනදි පාවිච්චි කරා. ඒ වගේම ඕගොල්ලන්ට පේන විදිහට ගම්බිරිස් පොඩ්ඩක් මම මෙතනදි පාවිච්චි කරලා තියෙනවා. ඒත් එක්කම කුරුඳු මම මෙතනදි පාවිච්චි කරනවා. කුරුඳු කැබලි කීපයක්. ඒ වගේම මේ පැණි පාවිච්චි කරනවා. මම ටක්කල මේ වගේ ගුණත් කියාගෙන යන්නම්. නැවුම් කිරි වලින් සමට හොඳ පෝෂණයක් ලැබෙනවා. වගේම කුරුඳු කුඩු වලින් ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඖෂධීය ගුණයත් ගොඩක් වැඩි. කහ වලින් සමට හොඳ දීප්තියක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා ළමයි. ඒ වගේම මේ පැණි වලින් සමේ තෙතමනේ ආරක්ෂා කරනවා වගේම තමයි ලේ පිරිසිදු කරනවා වගේම ප්‍රතිශක්තියත් වර්ධනය කරනවා. හරි. දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ වගේ පිරිසිදු භාජනයක් අරගෙන මද ගින්නේ ගින්දර ගොඩාක් අඩු කරලා මෙන්න මේ විදිහට කිරි භාජනයට එකතු කරලා හොඳින් රත් කරගන්න එක තමයි කරගන්න තියෙන්නේ. මද ගින්නේ හොඳේ විනාඩි 2යි රත් කරගන්න ඕනේ. ඒ අතරතුර අපි කහ ටිකයි ගම්බිරිසුයි කුරුඳුයි එකතු කරගන්න. හොඳට මතක තියාගන්න ගම්බිරිස් එකතු කරන එක ඉතාමත්ම වැදගත්. මොකද හේතුව තමයි කිරිවල තියෙන මේ දේ ශරීරයට උරා ගන්න ගම්බිරිස් උදව් වෙනවා. ඉතින් ඔන්න ඔය කලමනා ටික එකතු කරලා විනාඩි 2ක් අඩු ගින්දරේ රත් කරගන්න ඕනේ. කිරි ටික උතුරවා හරින්න එපා. උතුරව ගන්න එපා. ඔගොල්ලෝ විනාඩි 2ක් විතර රත් කර ගැනීමක් තමයි කරගන්නට ඕනේ. ඒත් එක්කම මතක තියාගන්න ඔබ මේ golden drink එක පාවිච්චි කරනවා නම් ඔයාගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නන්වන්න, ඒ වගේම තමයි සංදිවල ඉදිබීම සහ වේදනාව අඩු කරගන්න, විශේෂයෙන්ම ආතරයිටිස් අඩු කරගන්න, ඒ වගේම තමයි හෘද සෞඛ්‍යය ගැන, කොලෙස්ටරෝල් අඩු කරන්න, රුධිර පීඩනය යහපත් මට්ටමකට පවත්වා ගන්න ඕගොල්ලන්ට මේ ඩ්‍රින්ක් එක උපකාරී වෙනවා. ඒ විතරක්ම නෙමෙයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මතක ශක්තිය වර්ධනය කරගන්නත් උපකාරී වෙනවා. ඒ වගේම තමයි පිළිකාවදානම අඩු කිරීමට උපකාරී වෙන ප්‍රතිඔක්සිකාරකත් මේ ඩ්‍රින්ක් එකේ අඩංගුයි. ඒ වගේම තමන්ගේ ස්කින් එකට රන් පැහැයක් සහ දේප්තියක් ලබා ගන්නත් පුළුවන්. ඒත් එක්කම හොඳින් ආහාර දිරවීමට වගේම තමයි සෞඛ්‍ය සම්පන්න සිරුරක් ඔබට ලබා ගන්නත් මේ ඩ්‍රින්ක් එක උපකාරී වෙනවා. ශරීරයේ බරත් අඩු වෙනවා. හරි ළමයි. දැන් ඔන්න මම මේ හදාගත්ත ඩ්‍රින්ක් එක
මෙන්න මේ විදිහට ග්ලාසස් වලට දාගත්තට පස්සේ හොඳට නිවෙන්න තියලා මම ඒකට මී පැණි එකතු කරගන්නවා. මී පැණි එකතු කරගන්නේ සීනි එකතු කරගන්නේ නැති හින්දා මතක තියාගන්න සීනි නම් එකතු කරගන්න එපා. එතකොට මේ හදාගත්ත ඩ්‍රින්ක් එකේ ගුණය අඩු වෙනවා. ඉතින් මම එකතු කරගන්නේ මී පැණි. ඉතින් මී පැණි ටිකක් දාලා ඔයගලන්ට පුළුවන් මේ ඩ්‍රින්ක් එක පාවිච්චි කරන්න. ඉතින් පාවිච්චි කරන විදිහත් මම කියන්නම්කෝ. මුල් මාසයේ දවසක් හැර දවසක් ඔයාට මේක හැමදාම පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි මාසයේ වෙනකොට සතියකට දින 4ක් වගේ තමයි ඔයා මේක පාවිච්චි කරන්න ඕනේ. තුන්වෙනි මාසයේ වෙනකොට සතියට එක් දවසක් පාවිච්චි කරාම හොඳටම ඇති. ඉතින් හොඳ ප්‍රතිඵල ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔන්න ඔය විදිහට පාවිච්චි කළොත් තමයි.